ආයි ළමයිනේ කොහමද හොඳින්ද? අද ඔන්නර ඉන්නේ YouTube එකක් කරන්න කවුද අනුරාධ දේවා කියලා. අර වැඩකට නැති ඒවා දාන්නේ ඔය මොනවාද වගා කරන්නේ. අන්න එයා නිසා මටත් හිතුණු පොඩ්ඩක් වගා කරා. මම ගොඩක් යාගේ වීඩියෝ බලනවා. හොඳයි යාගේ වැඩසටහන් ටික ඔයාලත් බලන්න. බලලා මේ මොකක් හරි අදහසක් කරගෙන වැඩක් කරන්න. මේ ටික මේ ටික කරේ යාගේ ඔය මේ YouTube එක බලපළනවා. මටත් ඉතින් අත්දැකීමක් ගන්නත් එක්ක සෑහෙන වටින දේවල් එයා දානවා. මම අර එහෙම කිව්වේ මුලදී වීඩියෝ එක බලන්න නැති අයට. එහෙම කාට හරි බයිනවනම් මිනිස්සු බලනවා. මේ විදියට තියෙනවා. මේ තියෙන ගෝවා මේ ළඟ වැඩි මේව දාලා තියෙනවා. මට මේ තියෙන ඉත පොඩි ඉඳන් නේ. මම ඉතින් ටිකක් කියනවා. කොහොම හරි කියන්නේ එයාගේ වැඩසටහන් ටික බලන්න. සෑහෙන වැදගත් දේවල් තියෙනවා. මම වැඩ කරන අතරතුරෙත් බලන්න එයාගේ වීඩියෝස්. ඒව බලලා තමයි මටත් මේකට මේ මම ඊට කලින් කරපු විදියවල් මෙතන වෙනස්. දැන් මේ පාර කරන විදිය වෙනස්. මට දැනටම මේ ගස්වල ඉන්න පේනවා ඒකේ සාර්ථකයි. මේ දැන් මේ දවස් 2 හිටවල මේ පැල මේ එයා ඒකේ වැඩසටහන් බලලා මම වගාවක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ අතර මම මේ හිතලා මේක කරේ මේ මට අත්දැකීමක් ගන්න. මම කියන්නේ ඔයාලටත් දෙන්නේ පොඩ්ඩක් මේ වගේ හොඳ දෙයක්. මේ වගේ හොඳ දෙයක් කරන දෙයකට එන්න ගිහිල්ලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ගොඩක් හොඳ දෙයක් යාගේ වීඩියෝස් වල තියෙනවා මම දැක්කා. ඒකෙන් තමයි මටත් මේ හිතුනේ කරන්න. ඇත්තටම රෙස්පෙක්ට් සුපිරි චරිතයක්. මම ආසාවෙන් බලන වීඩියෝ ටික. ඔයාලත් බලලා මේ වගේ වෙන්න. මේව දැක්කම මම හිතුවේ මේ මට මේ වගේ ගෝපලයක් හදාගන්න උනවා කියලා. මේ විදිහට ඉස්සරහට හැදිලා ඒද කොහොමද කියන දන්නේ නැහැ. දැනට දැක්කම ඒකට මාර විට්ටයක් තියෙනවා. බලමු අපි ඉදිරියට කොහොමද කියලා අස්සන්න.